කුස්පුර තුන්වන දෙවන සේවස්වල කරවූ මහසෑය කවුදාගල මහසෑයේ ශ්‍රමදාන කටයුතු සිදුවන මොහොත දිරුදා දවසේ විශේෂයෙන්ම අපේ කුරුළුබැද්ද පුරාණ බෝධිමූල විහාරයේ විහාරාධිපති පින්වත් පූජනීය කෙස්සිරිගම දමිත වංශාලංකාර නායක හාමුදුරුවෝ ප්‍රමුඛ තමන්ගේ දහම් පාසල සහ ගමේ ගම්මැසියන් එකතු පාදා කරගෙන උදෑස සිටන් අවශ්‍ය කරන තේ පැන්දීමත් සකස් කරගෙන සිසිල් බීම ඇතුළු හැම දෙයක් කිසිදු දෙයක් අපිට කරන්න නැතුව හැමදේම තමන්ගේ දායකත්වයට එකතු කරගෙන අද දවසේ වැඩ ගොඩක් කරා. එකක් තමයි සෑයේ බැඳීමට අවශ්‍ය කරන ගඩොල් ඒක අවශ්‍ය තැන් වලට ගෙන යාම, ඒ වගේම වැලි හැලීම, අලුගුණු කලවම් කිරීම, ඒ වගේම ජල අවශ්‍යතාව වෙනුවෙන් යුතු බට එලීම ඒ කටයුතුත් වගේම අපේ ප්‍රාණ ව්‍යාපෘතියේ හිටවපු දස්කොළන්ව අමත තවත් පැල 200කට වැඩි පිරිසක් ප්‍රමාණයක් රෝපණය කිරීම ආදී විවිධ වැඩ ගොඩක් අද කවුදාගල පුදුමේ දවස පුරාම සිදුවුණා. ඉතින් ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ඇති දහසක් සහ තමන්ගේ පිරිසත් එක්ක ඇවිල්ලා මේ ස්ථාන ගුණගල බඳුන් දායකත්වයේ පිළිබඳව ප්‍රථමයෙන් පුණ්‍ය අනුමෝදනා කරන ඔබ වහන්සේ දුක් නිරෝගීමත්ව ශාසනික බ්‍රහ්මචර්යාව වගේ දෙයක් සාර්ථක කරගන්නට කවුදාගලසයි ආශිර්වාදය අපි කළ මහ පින්කම් ආශිර්වාද කෙරේවා කියලා. ඉතින් ඔබ වහන්සේට නමස්කාර කරමින් කුරුළුබැද්ද ගම්මානය කියන්නේ ඉතින් ඓතිහාසික කවුදාගලට ආගන්තුක තැනක් නෙවෙයි. ඉතින් මූලික ගම්මානයේ කුරුළුබැද්ද. එහි ඓතිහාසික සිද්ධාස්ථානය තමයි කවුදාගල සේනාසනය. ඉතින් වර්තමාන විහාරාධිපති වහන්සේ වශයෙන් ඔබ වහන්සේ ලොකු සමාජ මෙහෙවරක්, ශාසනික මෙහෙවරක් සිදු කරමින් මේ කටයුත්ත සාර්ථක කරගන්න අප්‍රතිහත ධෛර්යයක් දරමින් වැඩ කටයුතු කරනවා. ඉතින් අපි කල්පනා කළා අපිත් ගමක් වශයෙන් අපේ යුතුයකමකුත් මේකට ඉටු කරන්න ඕන, අපිට පුළුවන් මේ ශක්ති ප්‍රමාණයෙන් ශ්‍රමයෙන් දායක වෙන්න ඕන කියලා අපි කල්පනා කරා. ඒ අනුව අපේ කුරුළුබැද්ද ගම්මානයේ ප්‍රජාසත්කාරක එකමුතුව කියන වැඩිහිටි පිරිසගේ සංවිධානයෙන් කරන සුබ සාධන කටයුතු ආරම්භ කළ දෙනවා. එහි අපේ තුන්වෙනි පියවර තමයි මේ ක්‍රියාත්මක කරේ. අපි මේ සමිතිය ආරම්භ කරගෙන කරන තුන්වෙනි ව්‍යාපෘතිය තමයි ඓතිහාසික කවුදාගල පුද භූමිය තුල කරපු මේ මහා ශ්‍රම දානමය පින්කම. ඉතින් අද උදෑසන පටන් මේ දක්වාම ඒ කටයුතු කරනකොට අපි කල්පනා කරා සේනාසනාධිපතින් වහන්සේට කිසිදු ආකාරයකින් අපහසුතාවයක් නොවෙන්න අපි මේක සංවිධානය කරන්න ඕන කියලා. ඒ අනුව අපි ගම තුලින්ම අවශ්‍ය සියලුම පහසුකම් සපයාගෙන තමයි පැමිණි ආහාර ටික, කෑම බීම වගේම අනිත් සිසිල් පැන් මේ හැමදේම අපේ හඳුරු මතක් කරා වගේ අපි සියලු දේම මිනිස්සුන්ට වැඩ කරනකොට අවශ්‍ය අපේ හඳුරු සමහර අනුමත කරන එකක් නැහැ. බුලත් ටික පවා අපි සකස් කරලා අරන් ඇවිල්ලා දීලා ඒ ඇයට සතුටින් ඇත්තටම මේක මේ බොහොම සත්පුරුෂ ක්‍රියාවක් වශයෙන් මානසික සුවයක් ලැබමින් සතුටින් කරන්න අවශ්‍ය පසුබිම හදලා දුන්නා. ඉතින් ඒක ගම්වාසී ඔක්කොම එකවන්ව මේ කටයුත්තේ දායකත්වය දැක්වුවා. ඉතින් විශාල පිරිසක් ආවා. ගමේ සම්පත් තියෙන අය ඒ සඳහා අවශ්‍ය ශක්තිය දායකත්වය ලබා දුන්නා. කවුදාගල ඓතිහාසික ප්‍රතිභූමිය පිළිබඳව කුරුළුබැද්ද ගම්වාසීන්ගේ ඇත්තම සද්ධා භක්තිය යුතු අදහසක් තමයි තියෙන්නේ. ඉතින් ඒක ආගමික ශාසනික ක්‍රියාවලියේදී හරි වැදගත්. ඉදිරියට ඔබ වහන්සේ වෙනුවෙන් කුරුළුබැද්ද ගම්මානයෙන් මේ පුදුබිම ගොඩනැගීම සඳහා යම් අවශ්‍යතාවයක් තියෙනවා නම් අපි සියලු අවස්ථාවලදී ඉදිරිපත් වෙලා ඔබ වහන්සේට ශක්තියක් වෙමින් ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන මේ පුදුබිම අපිට මතු පරපුරට ලබා දෙන්න අවශ්‍ය කටයුතු සිද්ධ කරනවා කියලා අපි ඔබ වහන්සේට මතක් කර දෙනවා. කුරුළුබැද්ද ගම්මානයේ කුරුළුබැද්ද ශ්‍රී පුරාණ බෝධිමල විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන සුජීවත්ව ඉන්න සතර පෙරේ සියලුම දායක පින්වතුන්, ඒ අයගේ දූ දරුවන් සිසිල් අලංකාර දහම් පාසල නියෝජනය කරමින් කුරුළුබැද්ද ඓතිහාසික කවුදාගල පුදබිම වෙත අද උදෑසනම ශ්‍රම දානමය පින්කමක් සඳහා හැමෝම එකවන්ව සමගිව ශක්තිමත්ව අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කරන පැමිණි. ඒ අනුව අපි ඓතිහාසික කවුදාගල සේනාසනාධිපති, ඒ වගේම මහින්දාගම මහින්දාරාමාධිපති, උභය විහාරාධීශ්වර අවසරයි ගෞරවනීය අපේ දේවගල පඤ්ඤාසී අලංකාර පණ්ඩිතාඳුරන් වහන්සේ වෙනුවෙන් අපි අපේ ගම්මානයෙන් විය යුතු යුතුයකමක් වගකීමක් කියන කටයුත්ත සඳහා තමයි මේ සියලු දෙනාම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් මේ කටයුත්ත සාර්ථක කරගන්නට ධනය, කාලය, ශ්‍රමය මේ තුනම වැය කරමින් කටයුතු කළා. ඒ අනුව තමයි අපි ශ්‍රී ලංකාවේ දහම් පාසල සියලුම දූ දරුවෝ ටික ඉතාම වෙහෙසලා දෙන්න උපකාර කරන ශ්‍රමය දැක්වුවා. ඒ වගේම වැඩිහිටි දෙමව්පියෝ
මේ සියලු දෙනාම ඉතාමත්ම ඕනෑකමින් මේ මාහැගේ පින්කම සාර්ථක කරගන්න තමන්ගේ සහයෝගය ශක්තිය මේ අය කොමින්නේ ඉතින් පුරාවිද්‍යාත්මක පැතිකඩ සහ අපි කැණීමෙන් පස්සේ නගා කරගත්ත ඓතිහාසික කරුණු කිහිපයක සිහිපත් කරන මේ විදිහට සම්බන්ධ වීම පිළිබඳව පුණ්‍ය අනුමೋದනා කිරීමට කෙටි කාලයක් ලබා ගන්නවා. විශේෂයෙන්ම මේ සෑයට එහා පැත්තේ තියෙන ගිරිලිපිය මම අර මුලින් කිව්වේ යහපතක් වේවා මහගලක විහෙරෙහි පන්ශාලාව. එතකොට මේ සෑයට ඊසාන දේශයට වෙන්නට තියෙන ගිරිලිපිය සඳහන් වෙනවා මහගලක විහාරය කියලා. සමහර විටක අද අපි කවුදාගල කිව්වට එහෙම නැතිනම් මේ රූපය මුල් කරගත්ත මහගලක විහෙර හෝ අදහසක් තියෙන්නේ නැති ඔය තාම 101ක් වගේ තමයි ගවේෂණයෙන් සිද්ධ වෙලා තියෙන ඉදිරි කැඩීම් සහ ගවේෂණ කටයුතු වලින් තමයි මේ පිළිබඳව හරියමන් ඉතිහාසයක් අපිට ගොඩනගා ගන්නට පුළුවන් වෙන්නේ. හැබැයි ක්‍රිස්තුපූර්ව 3 2 එහෙම නැත්නම් අදින් වසර 1300කට එහා ඉතිහාසයකට මේ ස්ථාන උරුමකම් කියන බවට දැනට තියෙන ශිලාමය සාධක ඒ වගේම මේ මහා සෑය සාක්ෂි විද්‍යා ගවේෂණ සහ කැණීම් සංරක්ෂණ තොරතුරුත් එක්ක අනාවරණය වෙලා තියෙනවා. ඉතින් මේ සෑය අපි නැවත සංරක්ෂණය සිද්ධ කරන්නේ පුරාණ ක්‍රමයේ අනුගමනය කරගෙන. මේ සෑයක් හදද්දී ශීර්ෂාව, ගර්භය, හතරස් කොටුව, පොත් කරල්ල, පොත චූඩාමාණික මේ කියන අංගත් එක්ක බොහෝ විට නව නිර්මාණ සිද්ධ වෙන්නේ. හැබැයි මේ සෑය අපි නිර්මාණය වෙන්නේ වැලිකොන්තේ, පේශාව, ජයකොන්තේ, ගර්භය සහ මහමෙරුව, යූපස්තම්භය, චත්‍රදන්න, චත්‍රය කියන නිමාවැතිව තමයි පැරණි ක්‍රමයේ අනුව නිර්මාණය වෙන්නේ. මොකද අපිට හම්බ වෙනවා සෑය කැණීමෙන් පුරාණ චත්‍රයත් ඒ වගේම මෙතන චත්‍ර දණ්ඩක් තියෙනවා. නමුත් ඒ කොටස් දෙක පැරණි බව සහ එහි තිබෙන යම් යම් ඉරිතැලීම් එක නැවත පෙළඳීමට නොහැකි නිසා බහින්න ඇති අතන තියෙනවා අලුතෙන් කළු ගලින් නිමවලා ගෙනත් තියෙන යූපස්තම්භයයි චත්‍රයයි චත්‍ර දණ්ඩ. ඒකට ඒ කොටස් ටික තමයි සෑය මුදුනට තව අඩි 6ක් වගේ යනකොට පිහිටවන්නට කටයුතු කරන්නේ. ඊළඟට මළුව සංරක්ෂණයේදී මළුවේත් අපිට හම්බ වෙන කැණීමේදී අට දිශාවට පිහිටවපු අපිට හම්බුණ හැම සිරිපතුලකම මැද අපේ ඉන්දියාවේ කොටිය තියෙන නියුරි ධර්මචක්‍රය ඒක ගරාදීශයක සහිත ධර්මචක්‍රයේ කොටලා සහ ඒ අනුව තමයි නිර්මාණය කළා. ඒ කාලෙදී බුදුන් වහන්සේ වෙනුවෙන් වන්දනා කරනකොට ඒ සිරිපතුල තමයි වන්දනා මැටි මනුසාවක් තුල සීල් කරපු ගල් කරඬුවක් තුල. ඉතින් ඒ කරඬු නිර්මාණයේදී කරඬු ආසන තැන්පත් වෙලා තිබුණේ නැත්නම් පොටි තැන්පත් වෙලා තිබුණේ. එළියේ අපි දකින්න හම්බෙන සිරිපතුල් වලට කෙලින්ම. ඒ කියන්නේ කෙනෙක් ප්‍රදක්ෂිනා කරලා අටකොණෙහි වන්දනා කරද්දී සිරිපතුලත් එක්ක අපි වන්දනා කරන්නේ ගර්භය තුල වැඩ ඉන්න ධාතුන් වහන්සේ. මේ අපි කතා කරන අදින් වසර 2300කට එහා නිර්මාණකරුවන්ගේ හැකියාව. ළමාට අපිටත් වඩා කඩිසරව මේ හැමදේම කළමනාකරණය කරගෙන කට්ටිය එකතු පහදා කරගෙන දරුවෝ හසුරුවගෙන මම හිතන අද වෙනද සමහරට මට වැඩ වැඩි අරක කරන්න මේක කරන්න හැබැයි අද මුකුත් මට කරන්නේ ඒ ටිකත් හාමුදුරුවම නායකත්වය අරගෙන ඒ කටයුතු බෙදා හදාගෙන කටයුතු සිදු කරා. ඒ වගේම පැන් ටිකේ ඉඳන් නේද මම දන්නේ නැහැ ඔක්කොම ටික හාමුදුරුවෝ ඇස්සිගලන් සිදු කරගත්තා. ඒ නිසා අද පින්කම් බොහොමයක් ක්‍රමයෙන් සෑයට උදව්පකාර කළා. ගස් හිටෙව්වා. වතුර ලබා දෙන්න අවශ්‍ය කරන ඒ ටික සකස් කරගන්න උදව් කළා. ඊළඟට බදාම ටික සකස් කරා, දඩොල් ටික සකස් කරා. මම හිතන්නේ මේ පින්කම් ආශිර්වාද විශේෂයෙන් අපේ ගෞරවනීය අන්සලේ ආධ්‍යාත්මික නායකයා ප්‍රධාන වහන්සේට සුදුක් භාවයෙන් නිරෝගී භාවයෙන් හේතු වේවා. උන්වහන්සේගේ සසර ප්‍රාර්ථනා ඇති ඒ අනුව සංසාර දුක් නිසා නිවන් දකින්න මේ පින් හේතු වාසනා වේවා. වෙච්ච පින් හැමදෙනාට පොඩ්ඩා බහනාටම යොතුම් පින්කම අපල පතුර ගහදෝසාද කොටතු අතුරු ආන්තරාවන් හිත විද්වංසනය කරගෙන කායික මානසික උපද්දවති කරගෙන කළ පින්කම් වඩා කරමින් නොකළ පින්කම් සිතල වාසිත කරගනිමින් සංසාර දුක් නිසා නිවන් අවබෝධ කරගන්නට යහපත් වූ සුඛ ප්‍රතිපදාවෙන් ලබන්නට මේ පින් පාරමිතාවක් වේවා. එදා මෙදා තුර ගමනේ කවුදාල ගොඩනගාගන්නට විශේෂ සමහර පිරිසක් අද අපි අතර නැහැ නේ. ඒ වගේම මේ ගම්මානවල බුදු සමයේ සිට මේ ස්ථාන ආරක්ෂා කර පිරිසක් බොහෝමයක් නැහැ. ඒ ඔබ පවුල්වල හැමදෙනා නමින් මෙතන ප්‍රාප්ත වූ ඥාති වර්ගයාට පින්කමතු දෙවියන්ටත් මේ උතුම් පින්කම් සසර යහපත සුදුකින් හේතු වාසනා වේවා. නිවන් දක්නා ජය දක්වාම පාරමිතාවක් වේවා කියලා අපි අනුමෝදන් කරනවා. ආකාසත්තාය බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤං සම්මෝදිතා සත්තා බුම්මත්තා දේවානාගා
හිතා කියන්නත්